අන්‍යෝන් හසේව කියලා පිළිගන්නවා එකෙන්ම කොරියා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාවම අදත් ඉතින් මං අද ගෙනාපු වීඩියෝ එක ඇත්තටම ඔයාලට වැදගත් වීඩියෝ එකක් වෙයි. මොකද ගොඩක් අය මගේ මේ දවස්වල අහන ප්‍රශ්නයක් තමයි 2025 කොරියන් එක්සෑම් එක නැති වෙයිද? තාම ඇඩ්මිෂන් දෙන දවසක් ගැන කියන්නෙත් නැහැ. ඇඩ්මිෂන් දෙන්නෙත් නැති වෙයිද? පරක්කු කරලා තියයිද? ඒ වගේම එක්සෑම් එකක් එක්සෑම් එක 2025 තියන තු 2026 තියයිද? ඒ වගේම තවත් සමහරු ගොඩක් ආර ප්‍රශ්නයක් තමයි 2024 දෙවෙනි වටේ එක්සෑම් කරපු අයගේ කට් ඔෆ් මාක් කොහොම වෙලා තියෙයිද? ඊට වඩා වැඩි වෙලා තියෙයිද? දැනට වෙබ් එකේ ගොඩක් පිරිසක් ඇඳී ඉන්න නිසා ඒ හේතු මත 2024 අයගේ කට් ඔෆ් මාක් ඉහළ යයිද? මේ වගේ ප්‍රශ්න ගොඩාක් නිතරම යොමු කරනවා. ඒ හැමෝටම වෙන වෙනම මට උත්තර දෙන්න බැරි නිසා තමයි මම ඇත්තටම අද වීඩියෝ එකක් අරගෙන එන්න කියලා හිතුවේ. මේ හේතු දෙකත් එක්ක කතා කරන්න තමයි මම අද බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි කෙලින්ම කතාවට එකතු වෙමු. මුලින්ම කියන්න ඕනේ 2025 එක්සෑම් එකක් නැති වෙන්නේ නැහැ අනිවාර්යයෙන්ම 2025ට ඇඩ්මිෂන් දීලා එක්සෑම් එකක් පවත්වනවා. මොකද ඒකට හේතු විදියට අපිට බැලුවොත් දැනට කරන අපිට දැනට මේ එක්සෑම් එක පවත්වන්නේ CBT ක්‍රමයට. ඒ ක්‍රමය වෙනස් කරලා අලුතෙන් UBT කියන අලුත් ක්‍රමයකට එක්සෑම් එක පවත්වන්න සියලු කටයුතු සූදානම් කරගෙන යනවා මේ දවස්වල. ඉතින් ඒ වගේ සිස්ටම් ඒ සිස්ටම් ඒ වගේම එක්සෑම් පවත්වන ක්‍රම මේ වගේ දේවල් වෙනස් කරලා අලුතෙන් හඳුන්වලා දීලා අලුතෙන් ඒවා හඳුන්වලා දීලා එක්සෑම් එකක් නැති කරයි කියලා අපිට හිතන්න බෑ. අනිවාර්යයෙන්ම එක්සෑම් එක තියයි. ඒ වගේම සිලබස් එකත් වෙනස් වුණා. ඔයාලා දන්නවා ඇති 2024 අයට තිබ්බ පාඩම් 60 පොත නෙමෙයි දැන් තියෙන්නේ 2025 දැන් අලුත් වෙලා තියෙනවා. ඉතින් අලුතෙන්ම පොතකුත් හඳුන්වලා දීලා විෂය නිර්දේශකුත් හඳුන්වලා දීලා එක්සෑම් එකක් නැති කරන්නවත් ශ්‍රී ලංකාවට මේ කොරියන් එක්සෑම් එක ශ්‍රී ලංකාවෙන් අයින් කරන්නවත් ඒ වගේ දේවල් කවදාකවත් වෙයි කියලා අපිට හිතන්න බෑ. ඒ වගේම දැනට කොරියන් එක්සෑම් එක පවත්වන දෙපානම තියෙන එක්සෑම් සෙන්ටර් එකට අමතරව වෙනත් තැනක එක්සෑම් පවත්වනවා කියලා තියෙනවා. මොකද වැඩි පිරිසකට ඊටම කෙටි කාලයක් ඇතුළත එක්සෑම් එක පවත්වන්න තමයි ඒකේ අරමුණ වෙලා තියෙන්නේ. මේ කියන හේතුත් එක්කලා එක්සෑම් එකක් නැති වෙනවා ශ්‍රී ලංකාවේ නැවත කොරියන් එක්සෑම් නොතිබෙයි කියලා ගොඩක් බයෙන් ඉන්නවා. ඉතින් ඒ වගේ බය වෙන්න දෙයක් නැහැ. මේ හේතු මතම ඔයාලා හිතා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම 2025 එක්සෑම් එක පවත්වනවා. ඒ වගේම ඇඩ්මිෂන් නිකුත් කරයි අනිවාර්යයෙන්ම. මොකද මේ 2024 එක්සෑම් එක දැන් තාම තියන නිසා ඒ දේවල් වලින් අනතුරුව මේක ප්‍රොසීඩිය එක මේ කිසියම් පිළිවෙලක් තියෙනවා වැඩ පිළිවෙලක්. ඒ පිළිවෙලට අනුව වැඩ ටික කෙරෙයි කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි දැනට ඇඩ්මිෂන් 2025 දී ඇඩ්මිෂන් කොච්චර ප්‍රමාණයක් ළමයි කී දෙනෙක් වගේ ඇඩ්මිෂන් ගනීද, කොච්චරක් විභාගයට ඉදිරිපත් වෙයිද වගේ මේ කියන දේවල් පිළිබඳව සමීක්ෂණයක් කරන්න ඔයගොල්ලන්ට මතක ඇති මේ අවුරුද්දේ මාර්තු 11 වෙනිදා announcement එකක් දාලා තිබ්බා විදේශ සේවා නිකුත් කාර්යාංශයෙන් registration for Korean language special EPS topic 2025 instruction for applicants කියලා. ඒ කියන්නේ කොච්චර වගේ දෙනෙක් එක්සෑම් එකට ඉදිරිපත් වෙයිද මේ පාර කියලා එයාලට සමීක්ෂණයක් කරලා එයාලට සාමාන්‍ය තහවුරුවක් ලබා ගන්න ඕනේ. ඉතින් ඒ වගේ එක්සෑම් එකක් තියන්න ඇඩ්මිෂන් එකක් කරන්න කලින් මේ වගේ දෙයක් කරලා බලනවා. ඒ කියන්නේ ඒකෙදි අපි අනිවාර්යයෙන්ම ලියාපදිංචි කියන්න ඕනේ නැහැ. අපි සාමාන්‍ය සමීක්ෂණයකට මුහුණ දෙනවා කියන්නේ මේ අපි ඒකේ රෙජිස්ටර් වුණොත් එහෙම එයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය මෙච්චර ගාණක් 80000ක් 70000ද 50000ද මේ වගේ කී දෙනෙක් සාමාන්‍යයෙන් ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවද වගේ ඒ වගේ අදහසක් ගන්න තමයි ඔවුන් එහෙම කරන්නේ. ඉතින් 2025ට අදාළවත් ඔවුන් එහෙම සමීක්ෂණයකට අදාළ තොරතුරු රැස් කරා පහුගිය දවස්වල. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඇඩ්මිෂන් ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු තියෙන නිසා තමයි ඒ වගේ සමීක්ෂණයක් කරලා තියෙන්නේ. ඒකත් මම ඔයාලට මතක් කරේ. ගොඩක් අය අහන නිසා එක්සෑම් එකට සූදානම් වෙන්න පාඩම් කරන ගමන් ඉන්න ගොඩක් ක්ලාස් යන අය ඉන්නවා. ඉතින් මම පෞද්ගලිකව දන්න අය ඉන්නවා. ඉතින් ඒ හේතු මත අනිවාර්යයෙන්ම ඇඩ්මිෂන් කෝල් කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ වගේම තමයි කට් ඔෆ් මාක් ගැන කතා කරොත් එක්සෑම් හෝල් වල ළමයි මම දන්න විදිහට මේ දවස්වල ගොඩාක් අයගේ ලකුණු අඩුයි. අද දවසේ කියන්නේ 5 16 වෙනිදා
එක්සෑම් කරපු මං දන්න කීප දෙනෙක් ඉන්නවා. එක්සෑම් එක පාස් කරලා වර්ණාන්තතාවය පරීක්ෂා කරන තැනට ඉදිරිපත් වෙලා තියෙන ළමයි 8 දෙනෙක් වගේ මම හොයලා බලපු විදිහට ඒ එක සෙෂන් එකකදී ඉතින් ඒ කියන්නේ ගොඩක් අයගේ ලකුණු අඩුයි. ඒ 8 දෙනාගෙනුත් ලකුණු 175ට වඩා ඉඳලා තියෙන අනිවාර්යෙන්ම 2-3 දෙනෙක් විතරයි. ඉතින් එහෙම බලපුවාම එක්සෑම් හෝල් වල ලකුණුත් අඩුයි කියන්නේ ළමයි ඉදිරිපත් වෙනවා. අඩු කියන ඒවායිම කට් ඔෆ් පහළ යන්න එක හේතුවක් වෙනවා. ඉතින් ඒකත් මම ඔයාලට මතක් කරේ කට් ඔෆ් මාක් ඉහළ ඇයිද පහළ ඇයිද වගේ දේවල් අහන නිසා. ඒ වගේම ඉස්සරහට ඇග්‍රීමන්ට් එන තත්ත්වය ඇග්‍රීමන්ට් ලංකාවට එන ප්‍රමාණය අඩුයි නේද කියලා ගොඩක් අය අහලා තිබ්බා. ඉතින් මට ඒකට කියන්න තියෙන්නේ කොරියාවේ ඒ දවස්වල තියෙන දේශපාලන තත්ත්වයත් අනුව දේශපාලන තත්ත්වය අනුව තමයි දැනට රට තුළ ආර්ථික වශයෙන්ුත් පොඩි පසුබෑමක් තියෙන්නේ. ආර්ථික මට්ටම අනුව දකුණු කොරියාව ලෝකෙම්ම ඉතා උසස් ආර්ථිකයකට හිමිකම් තියෙනවා කියලා අපි කවුරුත් දන්නවා. විශේෂයෙන්ම දළදේශීය නිෂ්පාදිතය වගේ අංශ ශ්‍රේෂ්ඨ බලපුවාම ඉතාම ඉහළින් ඉන්නවා ගොඩක් ලෝකෙ හොඳ රටවල් එක්ක සාපේක්ෂව බලනකොට. ඉතින් දේශපාලන තත්ත්වය ගැන කතා කරොත් එරට ජනාධිපතිවරයා විසින් යුද නීතිය ප්‍රකාශ කිරීමත් සමග ඔහුට විවේචන ඇවිල්ලා ජනාධිපතිවරයා ඉවත් වෙන්න සිදු වුණා. ඉතින් ඒ වගේම මේ අර්බුදයේ 2025 ජූනි මාස 3 වෙනිදා වගේ නව ජනාධිපතිවරයෙක් පත් වෙනවා කියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව දේශපාලන තත්ත්වයත් කෙමෙන් කෙමෙන් ස්ථාවර වෙයි. ඒ වගේම දේශපාලන තත්ත්වය ස්ථාවර වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ආර්ථික තත්ත්වය ස්ථාවර වෙනවමයි. මොකද ඔවුන් දැනට ඔවුන්ගේ ආර්ථිකය අතින් බලපුවම ලෝකේ ඉතාමත් ඉහළින් ඉන්න රටක්. මම දැක්ක එක තැනක තියෙනවා ඒක නිර්ණායක තියෙනවා. එක නිර්ණායකයක් අනුව දකුණු කොරියාව තියෙන්නේ ලෝකෙම 12 වෙනි තැන. ඉතින් ඒ වගේ තත්ත්වයක් අනුව දේශපාලන තත්ත්වය ස්ථාවර වුණ ගමන් ඔහුගේ ආර්ථික තත්ත්වයත් ස්ථාවර වෙයි අනිවාර්යයෙන්ම. එතකොට ඒ කියන කරුණුත් එක්කලා වැඩි වැඩියෙන් ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට කර්මාන්ත තව දියුණු වීමට ශ්‍රමය අපේ වගේ රටවලින් ගොඩක් ඉදිරියට ඕන වෙනවා. ඒ නිසා ඒ කියන කරුණුත් එක්කලා හොඳ පැත්තක් තමයි මට නම් ඉස්සරහට මේ හිතා ඇති වෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒ කරුණුත් එක්ක බලද්දි කට් ඔෆ් මාක් ගැන කිව්වොත් අනිවාර්යෙන්ම 2024 දෙවෙනි වටේ අයගේ කට් ඔෆ් මාක් මම පිළිගන්න විදියට මම ඔයාලට ඉදිරිපත් කරන නිෂ්පාදනාංශයාගේ අනිවාර්යෙන්ම ලකුණු 175 හෝ ඊට අඩු ගණනක්මයි අනිවාර්යෙන් යන්නේ. මට ඒක ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද 175 170 ඒ කියන්නේ 175ට අඩු ගණනක්. ඒ වගේම දීවරාංශය 150ට අඩු ගණනක් තමයි ඔයගොල්ලන්ට කට් ඔෆ් මාක් ආපුවම බලා ගන්න පුළුවන්. දීවරාංශය 150ට අඩු අගයක්. ඒ වගේම නිෂ්පාදනාංශය 175ට අඩු අගයක් කියන අගයන් තමයි මම නම් කට් ඔෆ් මාක් විදිහට ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් තාම එක්සෑම් එක යන නිසා ටික දවසක් අපිට බලාගෙන ඉන්න වෙනවා. මොකද දන්නවද එක්සෑම් එක ජූනි මාසේ මුල් සතිය වගේ වෙනකම් එක්සෑම් එක තියෙනවා. මොකද දැන් අපේ රටේ ඡන්දෙ තිබ්බ දවස් දෙකේ ඒ කියන්නේ 5 6 තිබ්බේ 7ත් නිවාඩු තිබුණා. එතකොට ඒ 5 6 කියන දවස් දෙකේ එක්සෑම් එක කල් ගියා වෙන දවස් දෙකකට සෙනසුරාදා දවස් දෙකකට. එතකොට ඒ දෙකට නම් වැඩි කාලෙ ඉදිරියට යන්නේ නැහැ. මොකද ඒ දෙක සෙනසුරාදා දවස් දෙක තියලා යන්න මේ සැලසුම් කරලා තියෙනවා. ඉතින් ජූනි මාසයේ එක්සෑම් එක පළවෙනි සතියෙන් වගේ ඉවර වෙලා ඊට පස්සේ ටික දවසක් ගිහිල්ලා කට් ඔෆ් මාක් නිකුත් කරයි. කට් ඔෆ් මාක් දීලා ටික දවසකින් එක්සෑම් එකේ සමත් ප්‍රතිශතය හදාගෙන ඔවුන් ස්කේල් එකට ඩේට් දීලා කැඳවයි. ඉතින් ඒ කියන විදිහට එක්සෑම් එක යන නිසා තව ටික දවසක් අපිට බලන්න වෙනවා කට් ඔෆ් මාක් එනකම්. ඉතින් ඊළඟට තියෙන ඊළඟට මට කියන්න තියෙන්නේ 2025 දෙවන කාර්තුව වෙනවා ඉස්සරහට. දෙවෙනි කාර්තුව සඳහා රැකියා ගිවිසුම් නිකුත් කරන්න ඕන් ෂෙඩියුල් කරලා තියෙනවා. ඒ අනුව නිෂ්පාදන සහ නැවතැනීම් අංශය සඳහා මැයි මාසයේ 22 වෙනිදා ඉඳන් 28 වෙනිදා දක්වාත් දීවර ඉදිකිරීම් සේවා අංශ සඳහා මැයි 29 වෙනිදා ඉඳන් 24 වෙනිදා දක්වාත් නිකුත් කරන දින විදියට ඔවුන් දක්වලා තියෙනවා. ඉතින් මේ කාර්තුවේ වැඩි වැඩියෙන් රැකියා ගිවිසුම් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලුම දෙනාට ජය වෙන්න ඕනේ කියලා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ කොරියන් එක්සෑම් එකට ගොඩක් අය මහන්සි වෙනවා කියලා මම පෞද්ගලිකව දන්නවා. ගොඩක් උනන්දුවෙන් වැඩ කරන අය ඉන්නවා. ඉතින් කියන්න තියෙන්නේ මට ඔයාලා ඒ විදිහම වැඩ කරන්න අනිවාර්යයෙන්ම ලොකු බලාපොරොත්තුවකින් ලොකු අරමුණක් ඇතුව වැඩ කරන්න.
මෙහෙම කරන ගමන් අනිවාර්යෙන්ම plan B තියාගන්න. ඒ කියන්නේ මේක මත්තෙම රැඳී ඉන්න එපා. පුළුවන් ඔයාලට වෙන ජොබ් එකක් කරන ගමන් ජොබ් එකක් කියන්නේ ගොඩක් ආර්ථික අපහසුතා තියෙන අය වෙනත් රැකියාවක් කරන ගමන් හරි මාස වෙලා කරනකොට ඒතකොට තමයි ඇත්තටම වටිනාකමක් තියෙන්නේ. මොකද අපි නිකම්ම ඉඳලා එක්සෑම් එකකට කරොත් කරන්න ගියොත් කියන්නේ හැමෝටම නෙමෙයි සමහර අයට ඉතින් කම්මැලි වෙන්න පුළුවන්. ඒ වගේම අපි වෙන ජොබ් එකක් කරන ගමන් කරන්න ගත්තොත් අනිවාර්යෙන් මේකේ වටිනාකමක් තියෙනවා. අපිට උනත් දැනෙනවා මම මෙච්චර අමාරුවෙන් කරේ මෙහෙම කට්ටක් කාලා කරේ. ඒතකොට අපිට දවසක සතුටු වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. මෙච්චර කැපකිරීම මම කරා මේ දැනට එන්න කියලා. ඉතින් ඒ කියන කරුණ තමයි මට අද ඔයාලට කියන්න ඕන වුණේ. ඉතින් හැම දිනාටම සිතන පතන විදිහටම හැමදේම සිදු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එකම කොරියා YouTube channel එක වෙනුවෙන්. ඉතින් කට් ඔෆ් මාක් ගැන ස්කිල් ඩේට් ගැන ඒ වගේ සියලුම announcement ටික මම අරගෙන ඉන්නම් මගේ channel එකෙන්. ඉතින් channel එක subscribe කරලා වැඩි වැඩියෙන් ලයික් කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා දන්නේ නැද්ද ඇතිනුන අහලා අපිත් එක්ක රැඳී ඉන්න කියලා මම නැවත වාරයක් ඉල්ලනවා. ඉතින් ආදරේ මේ වීඩියෝ එක මම ඉවර කරන්න. එහෙනම් හැමෝටම අන්ඩම් සේව ගොඩක් ස්තුතියි.